ඉතින් කොහොමද ඔයගොල්ලන්ට හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අදත් ආවා මගේ දවස පොඩ්ඩක් ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ලොකු වෙනසක් නෑ. හැමදාම වගේ තමා ඉතින් දවස පටන් ගත්තා. උදෙන්ම වැඩ ටික කරගෙන යන්න තමා තියෙන්නේ ඉතුරු. අද දවස චුට්ටක් උදේවරු ටිකක් ඇත්තටම කියනවා නම් වැහිබර ගතියක් තිබ්බා. නිකන් වැස්සක් එන්න වගේ. නමුත් මේ ටිකකින් හොඳ අවුවක් වැටුණා. දවස කියන්නේ උදේවරුව ලස්සනට තිබ්බ පරිසරේ. දැන් මම කරන්න හදන්නේ ඉතින් උදෙන්ම නැගිටලා චූටි ගෙදර තියෙන පොඩි වැඩ ටික ඉවර කරලා තියෙනම කපාගත්ත මගේ ඇඳුමක් මහන්න. ඉතින් දැන් ඒක තමයි මේ කරන්න යන්නේ. ඕගොල්ලන්නුත් දැන් මෙහෙමයි. අද මං ඉස්සලාම මුකුත් කරන්න කලින්ම මේ උදේ දැන් මං හිතන්නේ 7ට වගේ ඇති. තිබ්බ චූටි වැඩ ටික ඉවර කරලා ඉවරලා මේ ඇවිල්ලා මැෂින් එක ගාවින් ඉඳගත්තේ. මගේ දුව නිදි. යා හැරුණාම කිසි දෙයක් කරගන්න නැහැනේ. ඉතින් ඒක නිසා යා නිදි අතරේ මේ වැඩ ටික කරගන්න. යාගේ අප්පච්චිත් එක්ක මෙයා නිදි. ඉතින් ඒක නිසා හිතට බයක් නැහැ මේ අප්පච්චිත් ළඟ ඉන්න නිසා. ඉතින් ඒක නිසා මේ මගේ වැඩ මේ තියෙන වැඩේවත් දැන් මේක කපලත් ටිකක් දවස් මට කරගන්න ඇත්තටම හම්බුනේ නැහැ. ඒක නිසා මේක කරලා ඉවර කරගත්තා නම් හොඳයි කියලා හිතුණා පුළුවන් තරමක්. ඉතින් ඒක නිසා ඔය ඉතින් ඉක්මනට ඕක මහගෙන යනවා. මේ මහන්නේ පෑන්ට් එකකුයි ඒ ඔය මැටීරියල් එකෙන්ම උඩට බ්ලවුස් එකක්. මේක මම මහන්නේ ගෙදරට අඳින්න. ඉතින් මට ඒත් එක්කලම කියන්න ඕන මේ වගේ මම ඔයගොල්ලෝ දකින්න ඇති මේ මගේ තම්බ්නෙල් එකේ දාලා තියෙනවා මේ ඇඳුම ඇඳලා දාලා තියෙන ෆොටෝ එකක්. ඉතින් ඒක ඒ විදිහට මේක ඇත්තටම ළමයි හරිම ලේසියෙන් බොහෝ පොඩි වෙලාවකින් මහන්න පුළුවන් ඇඳුමක්. ඕගොල්ලන් කැමති නම් මේක මහන්න දැනගන්න කමෙන්ට් එකක් දාන්න කොහොමද මහන්නේ කියලා. මම ඕගොල්ලන්ට කපන එකේ ඉඳන්ම මහලා පෙන්නන්න. මේකට බ්ලොක් ඇත්තටම අවශ්‍ය නැහැ. මේකට බ්ලොක් එකක අඳින්න ඕන නැහැ. මේක අපිට රෙද්දෙම ඇඳලා කපලා මහගන්න පුළුවන් ඇඳුමක්. හරිම පොඩි චූටි මැෂර්මන්ට් ටිකක් ඕනේ. ඉතින් අපි මේ බලමු මේ කොහොමද ඒක කරන්න කියලා. ඔයගොල්ලෝ කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ නැතත් මම ඔයගොල්ලන්ට කොහොමද මේක කරන හැටි කියලා දෙනවා. ඉතින් අපි ඒ ටික ඒක දවසක ළඟදිම වීඩියෝ එකකින් බලමු. ඉතින් ඔය අතර මේ වැඩ ටික මේක මහන ගමන් අපි මොනවා හරි පොඩ්ඩක් කතා කරමුනේ. ඉතින් ඕගොල්ලන් දැනටත් මහන අය නම් එතකොට මහන්න බලාපොරොත්තු වෙන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට මට කියන්න පොඩි දෙයක් තියෙනවා. මොකද්ද? ඇත්තටම කියනවා නම් මම මුලින්ම මේ මහන තැනට එන්න කලින් කියන්නේ මහන්න පටන් ගන්නදී මට කියන්නේ තිබ්බ දෙයක් තමයි පොඩි බයක් තිබ්බා. මේක අපි කස්ටමර්ස්ලට මහද්දි දැන් මං ඉස්සලා මහන්න ගත්තේ මටනේ. මගේ ගමන පටන් ගත්තේ මට ඇඳුම් මහන්න එකෙන්. ඉතින් මට ලස්සනට මට මහනේවා මට ආවා. එතකොට ඒවා ලස්සනයි කියලා මාව දකින කට්ටිය මගේ වටේ ඉන්න අය කිව්වා. ඉතින් ඒකෙන් තමයි මම මගෙන් ඉල්ලපු නිසා මගේ ඇඳුම් දැකලා මහලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි ඉස්සලා මම මේකට පිටායට මහන්න ගත්තේ. ඉතින් එතකොට ඕනම කෙනෙකුට යම්කිසි චකිතයක් බයක් කියන දෙයක් ඇති වෙනවා. ඉතින් මොකද අපි අලුත් දෙයක් කරනකොට එහෙම දෙයක් වෙනවනේ. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ දැනටත් ඒ තත්ත්වෙ ඉන්න කට්ටිය ඇති කිසි දෙයකට ඒක ලොකුට හිතන්න එපා. බය කියන දේ කොහොමද දැනෙනවා. නමුත් ඒක ලොකුවට හිතන්න එපා. මොකද ඒක නිකම්ම ටික කාලෙකින් මගහැරිලා යනවා. ඇත්තම කියනවා නම් අර Tamante එක නිකම් මගහැරිලා යනවා. මම මෙන්න මෙතන මේ වීඩියෝ එකේ විශේෂ දේ බලන්න මේක මම කරුව මේ මෙතන මහන්නේ. ඔයගොල්ලෝ දන්නවා. අන්න ඒක මහද්දි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අය නොදන්නාකමට හැඩයට මහනවා.
එහෙම නෙමේ. ඕක zoom කරලා හරි චුට්ටක් ඕගොල්ලෝ බලන්න. මේක තනි කෙලින් ඉර වගේ මහන්න ඕන අපේ එතන කරුව. මේ අර ගෝල්ෆිය කියන්නේ අන්න එතන අපි තනි කෙලින්ම ඇඳුම තියලා මේ කියන්නේ කලිසමේ දිගට තියලා තනි කෙලින් මහන්න ඕන. ඒක අර හැඩයකට හැඩයකට ආවොත් එහෙම ඕගොල්ලෝ දැකලා ඇති අර සමහර කලිසම් වල නිකන් එතනින් ඇතුළට එබිලා වගේ තියෙනවා නිකන් කැත මේ නිකම් මොකක් දෙකක් වෙලා තියෙනවා. ඒක වෙන්නේ අර කෙලින් මහප්පු නැති වුනහම. ඊට පස්සේ මේක හොඳට අයන් කරලා මහලා එක ආවහම හරි ලස්සනට මේ එතනින් තියෙනවා. ඉතින් මං කිය හිටියේ ඉතින් ඒක නිසා මට කියන්න ඕන එහෙම ලොකු බයක් හිතන්න එපා මේක වැඩේ පටන් ගන්න යනිද්දි මහන්න පටන් ගනිද්දි මේ මට මේක කරන්න පුළුවන් වෙයිද මට ලස්සනට ඇඳුම එයිද කියන එක ගැන හිතන්න එපා. මොකද ඔයගොල්ලන්ට කියන්නේ අනිවාර්යයෙන්ම ආසාවක් තියෙන නිසානේ ඒක කරන්නේ. එතකොට බය කියන එක පැත්තකින් තියලා කොහොම හරි අදාළ මෙෂර්මන්ට් ටික හරියට අරගෙන මහන්න. එතකොට පටන් ගන්න. එතකොට ඇත්තටම කියනවා නම් මේ එහෙම ලොකුවට හිතන්න දෙයක් නැහැ. අනිත් එක ඔයගොල්ලන්ට සතුටු වෙන්න ඔයගොල්ලන්ට වැරදුනොත් මේ තප්පරයක් දෙන්න මෙන්න මේකත් මෙන්න මේ ටූල් එක ට්විස් එකක් වගේ ටූල් එකක් ඕක තියනවා නම් හරීම ලේසි ඔයගොල්ලන්ට මේ ඉලාස්ටික් එක අර කලිසමට ඇතුල් කරන්න ඉනට ඇතුල් කරන්න මේ ඒක අර හැට්ට කට්ටක් ගහලා අපිට කරගන්න පුළුවන්. නමුත් එහෙම يعني තව ඔයගොල්ලන්ට අප්ඩේට් වෙන්න ඕන නම් දේවල් එක දේවල් අරගෙන ඉතින් ඔන්න ඕකත් අරගෙන තියාගන්න. මේ ඕක හරීම ලේසියෙන් අපිට ඉක්මනට වැඩේත් කරගන්න පුළුවන්. අර ටිකක් අර හැට්ට කට්ටටත් වැඩි ටිකක් දිගයිනේ. ලෝක ට්වින්ස් එකක් වගේ. ඉතින් ඒකත් කියන්න ඕන උනා මේ ඉතින් ඒක නිසා මම ඔයාලට කිය හිටියේ අර ගැන නම් ලොකුවට හිතන්න එපා. මොකද මේ අන්තිමේටම ඕගොල්ලන්ට පළවෙනි ඇඳුම කස්ටමර්ට දෙනකොට යාර කියන දේත් එක්ක හරියට සතුටු වෙයි. අනිත් එක තමයි ඔයගොල්ලන්ට වැරදුනාට ඒක ලොකුට හිතන්න බෑ. වැරදෙන තැනදී තමයි අපිට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ ටක් ගාලා ඔළුවට යනවා ඒක කරන්න ඕන විදිය. ඉතින් ඔන්න කතාව මට කියන්න ඕනුනේ පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මේක තවත් හෙටට කල් දදා ඉන්න නැතුව පටන් ගන්න බය වෙන්න එපා කියන එක. මොකද ඒක නිකම්ම ඊට පස්සේ ඇඟට Tamanට පත්තියන් එනවා වගේ වෙනවා මේ කරගෙන ආසාවෙන් යනකොට. ඉතින් දැන් ඔන්න මම අද දැන් මේ වෙනකොට මට හිතුණා බබා ඉක්මනට තව ටිකකින් හැරෙයි කියලා. ඉතින් යාගේ උදේ කෑම එක හදලා තේ ටිකත් හදන්න හිතුවා. මොකද හස්බන්ඩ්ුත් මේ වෙනකොට හැරලා. එතකොට මොකද්ද අපිට දැන් උදේම නිසා තේ එකක් බීලා හිටියනම් හොඳයි කියලා හිතුණා. ඇඟටත් හොඳයිනේ. ඇඟටත් ටිකක් පොඩි පිට් එකක් වගේ එනවනේ මේක නිසා. ඉතින් දරුවගේ කෑම එකත් හැදෙන්න තියලා ඒ වැඩ ටිකත් කරලා දැන් මේ තේ එකක් හදන ගමන් ඉන්නේ. ඉතින් මම මේක ඇත්තටම මේ තේ හදන තේ බොන එක මට මේ තිබ්බ පුරුද්දක් නෙමේ. මම ඒ කියන්නේ අපේ ගෙදර අය මේ බිව්වත් මම ඔක වැඩි කියන්නේ කිරි තේ බොන එකට මම එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. මම ඒක ඉස්සර ඉඳන්ම ලොකුට ආස නැහැ. නමුත් මම බබා හම්බුණාට පස්සේ අර උණුවෙන් දෙයක් අම්මා ඉන්නද්දි හදලා දුන්නා. ඉතින් ඒකේ මේක උණුවෙන් අර බොන්න පුළුවන්. ඒක මට නිකන් පොඩ්ඩක් ඊට පස්සේ ඇඩික්ට් වුණා වගේ වුණා. ඒ කියන්නේ දැන් හැමදාම වගේ නිකන් අර බ්‍රෙස්ට් මිල්ක් දෙන නිසා මට ඒක නිකන් අර ඔළුවට ගිහිල්ලා මේ උණුවෙන් දෙයක් බිවනම් හොඳයි කියලා. ඉතින් මේකට මට කිරිතේකට ඇත්තටම කියනවා නම් හයිලන්ඩ් එකේ කිරිතේකට මං චුට්ටක් ඇඩික්ට් වුණා. දැන් ඒක නතර කර ගන්න ඕනේ. ඒක එච්චර හොඳ නැහැ. ඒක නිසා හරිනම් මේ කාලේ තමයි නතර කරන්න බොන්න නැතුවම ඉන්න ඕනේ. මොකද බබාට ෆීඩ් කරන නිසා මේ නමුත් දැන් කොහොම හරි මම එක ටික ටික අයින් වෙන්න ඕන. ඉතින් ඊට වැඩිය හොඳයි උණු වතුර එකක් හරි බොන එක. ඉතින් මේ දැන් බබාගේ කෑම එකට මං ඉස්සෙල්ලා පෙන්නුවේ හාල් එක තියලා. අද මට හිතුණා හාල් මැස්සෝ ටික කුඩු කරලා තියාගත්තා නම් හොඳයි කියලා. ඔයගොල්ලෝ දන්නවනේ චූටි බබාලට හාල් මැස්සෝ දෙනවනේ මේ
ඒගොල්ලන්ට දෙන්න කියන්නේ නම් ඔළුවත් එක්ක එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් කරන්න. නමුත් මම නම් ටිකක් ඔළුව අයින් කරලා දෙන්නේ. මට ඒක ටිකක් එහෙම දෙන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එතකොට දැන් මේ වෙනකොට මගේ කලිසම ඒ වැඩ ටිකත් අර කුස්සිය වැඩ ටික ඉවර කරලා ඔය ටික කරලා ඉවරයි. මම ඇත්තටම ළමයි මහත්ති වෙනම ඇඳුමක් අඳ ගන්නවා. ඒවට මම වෙනම ඇඳුම් ටිකක් තියාගෙන ඉන්නේ. මොකද මම බබාවත් අල්ලන නිසා. ඊට පස්සේ මම අතපය හොදගෙන ඒ ඇඳුම ගලවලා තමයි වෙන ඇඳුමකට මාරු වෙලා බබාව අල්ලන්නේ. ඉතින් මම මහද්දි වෙන ඇඳුමක් තියාගෙන ඉන්නවා. අනිත් ගෙදර අනිත් වැඩ බබාගේ වැඩ කරද්දි මං අඳින වෙන පිළිවෙලට මං අඳිනවා. මොකද මේ වගේ හරියට ඩස්ට් ටික තියෙනවා. මේ කොහේ දාලා තියෙනවද දන්නේ නැහැ මේ ෆැබ්‍රික්. ගොඩාක් චූටි බබෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද මහන වගේ දේවල් කරනවා නම් මොකද මේ ඇත්තටම කියනවා නම් මොනතරම් විස බීජ තියනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම බබාව ගනිද්දිත් හොඳට අත් දෙක සෝදලා ඒ දේවල් කරන්න මේ දැන් ඔය අතරේ නම් මට හදිසියෙම බබා අඬනවා ඇහුණා. මහා ඉන්නද්දි මට මුකුත් කියන්නේ ඒ ගමම මම දිව්වා මට යාව ගන්න ඕන නිසා. මොකද අපේ බබා සාමාන්‍ය උදේට නැගිටිද්දි අඬන බබෙක් නෙමෙයි. යා හොඳට hina වෙලා ප්‍රෙෂ් එකේ නැගිටිනවා. ඒ අඬන දවසක මේ චුට්ටක් පොඩ්ඩක් පරක් වුණොත් එහෙම කලාතුරකින් එහෙම වෙනවා. පරක් වුණොත් එහෙම යා දවසම ටිකක් ඒ කියන්නේ වරුවක් විතර යනකම් ටිකක් අවුලෙන් වගේ ඉන්නේ. ඉතින් ඒක නිසා ටිකක් අර වඩා ගන්න එහෙම පරක් වුණොත් ඉතින් ඒක නිසා මම මේ ටක් ගාලා දිව්වා. මේ මහා ඉන්න ගමන දිව්වා. දැන් මේ වෙනකොට ඔය මර මහපු එකේ මේ බ්ලවුස් එක තමයි මම මහන්නේ. මට චූට්ටක් මේකට රෙදි ටික මදි වුණා. මොකද යාර දෙකක මේකකින් තමයි මම කලිසමත් මහලා උඩ බ්ලවුස් එකත් මැහුවේ. මේක නම් මම මැගි බ්ලවුස් එකක් මැහුවේ. ඔයගොල්ලෝ දන්නවනේ ගොඩක් අය දන්නවා ඇති මැගි බ්ලවුස් එක කොහොමද මහන්නේ කියලා. මම මේ ඇඳුම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක හරිම ෂෝක් ළමයි මේ ගෙදරට අඳගෙන ඉන්න. ඇත්තටම ගවුම් අඳිනවට වඩා හරිම පහසුයි. කලිසමක් ඇඳලා බ්ලවුස් එකක් ඇඳාම හරිම පහසුයි. නෙක ටී-ෂර්ට් එකක් ඇඳාම. ඉතින් මම ඒක නිසා පොඩි රෙදි ප්‍රමාණයක් යන්නේ ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඉතින් මම මේක ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මහලා පෙන්නන්නම් කොහොමද මහන්නේ කියලා. විශේෂම දේ තමයි මේකට හරිම අඩු වෙලාවකින් අපිට මේක මහලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙනකොට මේකේ කරම ඔට්ටු කරගෙන යනවා. ඉතින් ඔහොම තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන දේ ඔයාලට මෙහුන් සම්බන්ධව මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මට අමතක වෙලා නෙමේ ඕඩර් මොකද අපේ ඕඩර් බුක් එක හදන හැටි එහෙම අහලා තිබ්බා. මම ඒව අනිවාර්යයෙන්ම කරනවා. මොකද මටත් ඕඩර් බුක් එක හදාගන්න උවමනාවක් තියෙනවා. ඒක මම ළඟදිම අරගෙන එන්නම්. ඉතින් දැන් මේ වෙනකොට තව ඇඳුමක් තිබ්බ කපලා අරක මං ඉවර කරගත්තා. ඒකෙත් පුළුවන් තරමක් කරගෙන යනවා. මොකද දුව ඇහැරෙන්න දැන් ළඟ නිසා. මොකද මේ මට එයා ඇහැරෙන ටයිම් සාමාන්‍යයෙන් දන්නා මේ වෙලාවට නැගිටිනවා කියලා. ඉතින් ඒකෙන් හින්දා පුළුවන් තරමක් ඉවර කරගන්නවා කියලා හිතාගෙන දැන් මහගෙන යනවා. ඔයගොල්ලන්ට මම අර කලින් කිව්වා වගේ මොනවා හරි මහුන් සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහදී අපි ඒ ගැන කතා කරමු. තව අනිවාර්යයෙන්ම ළඟදීම මම ඔයගොල්ලන්ට එක්ක විශේෂම මේ මහුන් සම්බන්ධව එන බොහෝ දෙනෙකුට එන ගැටලු ගැන කතා කරනවා. ඒක ළඟදීම මේ වීඩියෝ දෙක මම අරගෙන එන්නම්. මොකද ගොඩාක් අය අමාරු වැටෙන සහ හරි උත්තරයක් ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔය අපේ කස්ටමර්ස්ලාගේ ඇඳුම් වල අපි මහන ඇඳුම් වල මිල තීරණය කරන්නේ කොහොමද කියන එක. ඒක විශේෂ මං හිතනවා මාතෘකාවක්. ඒක මං ඔයගොල්ලන්ට ළඟදීම ඒක අරගෙන එන්නම්. කොහොමද මම ඒකදී කරේ කොහොමද මම මිල කියන්නේ ඒගොල්ලන්ට කිව්වේ ඒගොල්ලන්ගේ හිත රිදෙන්නේ නැති වෙන විදිහට මටත් පාඩුවක් වෙන්නේ නැති වෙන විදිහට මම කොහොමද මේ වැඩේ කළේ කියලා ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් දැන් වීඩියෝ එකේ අවසානයේට වගේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මගේ බබා අඬනවා ඇහුණා.
ඉතින් එයාවත් අරගෙන මං චුට්ටක් මෙතෙන්ට ආවා. මොකද මට මෙතෙන්ට මගේ මේ හොඳට එළිය පේනවා හරි ලස්සනයි. මම මෙයාව සාමාන්‍යයෙන් මේ රූම් එකට අරගෙනම එන්නේ නැති තරම්. මොකද එක එක පින්ස් අරවා මේවා කතුරු ඒවා මේවා තියෙන. ඒක නිසා යාට හානියක් වෙයි කියලා. නමුත් දැන් අර චුට්ටක් අඬපු නිසා මං චුට්ටක් අරගෙන ආවිල්ලා ඉක්මනට අරගෙන ගියා. ඉතින් අදට වීඩියෝ එක ඉවර වෙගෙන එන්නේ. ඊළඟ දවසේ අපි ආයෙමත් ලස්සන වීඩියෝ එකකදී හම්බ වෙමු. මෙතනින් පස්සේ මට ටිකක් වීඩියෝ කරගන්න අමාරු වුණා. මොකද දුව ඉන්න නිසා. ඒකින්ද අපි ඊළඟ දවසේදී ආයෙත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම දරුවන් සරණයි. බඩගිනි